දාගෙන වැඩ. කොහොමද වැඩ පටන් ගත්ත මොකද්ද සිදු වෙන්නේ නැද කියන්නේ? මිලියන 670 වේතන කරලා ඩිපෝවේ වාහනාංගණය කාපට් කිරීම වැඩසටහන අද කාපට් ඇතුළේම පටන් ගත්තා. නමයි තනතුර ගොඩක් කියන්නේ මේ මොකද්ද අද සිද්ධ වුනේ මොකද වෙන්නේ දැන් සංවර්ධනය වෙනවා ඩිපෝ එක හැමදේම බලන් ඉදි මම ඩිපෝ කළමනාකාර 60 පාලිත බණ්ඩාර වීරසූරිය දැනට මාස 3කට වගේ කාලෙක තමයි මම මේ ඩිපෝේ වැඩ කළමනාකාරී වැඩ ආරම්භ කරේ. ඉතින් අද නම් පොඩි සතුටු දවසක්. මොකද අතරම මේ අපේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිතුමා සහ අපේ නගරාධිපතිතුමන්ගේ පූර්ණ දායකත්වය සහ ඒ සහභාගීත්වයෙන් ඩිපෝ භූමිය කාපට් කිරීමේ වැඩසටහන පටන් ගත්තා. මේ දවස්වලේ මූලික කටයුතු කරලා දැන් අද කාපට් දැමීම පටන් ගත්තා. ඒ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ක ඉතින් 60 ඩිපෝට අලුත් මාවතකට යන්න දවස් කීයක් විතර වැඩ කටයුතු කරයිද? මම හිතන්නේ දින 3-4ක් වගේ ඇතුළත ඉවර කරන්න පුළුවන් අදහසක් තියෙනවා ඒ කම්පැනි අය. iNews ලෝකය දකිමු.